පින්නතුනේ පැය දෙකක් පරක්කුයි. වෙන කිසිම හේතුවක් ගැටලුවක් නිසා නෙමෙයි යන තැන්වල සෙනග වැඩි. කසාගල ධර්ම දේශනාව 3ට පටන් ගන්න තිබ්බේ 4යි පටන් ගන්නකොට පින්නතුනේ 40000ක් විතර අද කසාගල සෙනග. පොලිස් නිලධාරී මහත්තුරු වෙනම ගෙන්නගෙන තමයි ධර්මාසනේ ඉඳන් වාහනේට නැග්ගත්තේ. මං හිතුවේ එන්න බැරි වෙයි කියලාද. පොඩි උන් පෑගෙන ඉවරයක් නැහැ. අධිවේගී මාර්ගයට යනකම් පොලිසියෙන් තමයි මාව ගෙනල්ලා දැම්මේ. ඊට පස්සේ 5ට පටන් ගන්න තිබ්බ බණ පටන් ගත්තේ 7ට. ඒ මිනිස්සු 2 ඉඳන් ඉඳගෙන ආද. පැය 5ක් ඉඳගෙන. එතකොට එතෙන්ට ගියාට පස්සේ ඊට හපා පිරිකර පූජා කරනකම් හිටියා නම් රාත් 12ටවත් එන්න හම්බෙන්නේ නැහැ මට. පිරිකර ටික පන්සලේ හාමුදුරුවන්ට පූජා කරන්න කියලා. පිරිකර පොලිම පේන නොපෙනෙන තරම්. එහෙම වාහනේ නැගලා ඉතින් කප්පරතොට පන්සලෙන් අදමයි යන්නේ මේ ඉන්න සේරමත් එක්ක කතා කරලා. පැහැදිලිද? හැම කෙනෙක් එක්කම කතා කරනවා. වෙනදුනි ධර්මදේශනාව සිද්ධ කරන්නේ ඔය අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කාරුණික ඉල්ලීමට. කොටපොළ සුසීල පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් වීමට. උන්වහන්සේ මගේ විශ්වවිද්‍යාලයේ කල්යාණ මිත්‍රයා. මම මාතර ආවොත් අනිවාර්යෙන් කප්පරතොටට ගොඩ වෙනවා. එතකොට අද මේ කියන 5 වෙනි බණ ඒ සුසීල හාරුන්ගේ ඉල්ලීමට කෙසේ හෝ වේවා සද්ධර්ම ශ්‍රවණ ලාභී අපේ පින්නතුන් තරුණ මහත්තුරු ධර්ම දේශනාවට ප්‍රථම පොඩි කාරණයක් සිහිපත් කරන්න. මේක හොඳට මතක තියාගන්න ඕනේ. පින්නතුනේ උද්දෘත කරපු ගාථාවේ තේරුම මොකක්ද? පළවෙනි එක හොඳට අහලා ඇති මං හිතන්නේ. සබ්බ පාපස්සා කරන. හරි සරලයි, හරි ලේසි. ඔගේ තේරුම තමයි සියලු පව් නොකළ යුතුය. පැහැදිලිද? සියලු බුදුරුන්ගේ අනුශාසනාව හොඳයි. ඊට පස්සේ කියනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. සියලු සබ්බ නොකළ යුතු දේ අයින්, සියලු අකුසල් අයින් කරන්න. සියලු පව් දුරලන්න. සියලු පව් දුරලන්න සුදුසු ආත්මය මොකද්ද? ඒක ලබලා තියෙනව නේද? ඊට පස්සේ කියනවා කුසලස්ස උපසම්පදා. සියලු කුසල් වර්ධනය කරන්න. ඔය දෙකම කරන්න පුළුවන් ආත්මය මොකද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි පුළුවන් පින්නතුනේ පව් නොකර ඉන්න. මිනිස්සු වුණාම විතරයි පුළුවන් පින් කරන්න. ඔච්චරයි. ඔය දෙක හෙට ඉඳන් කරන්න ඉතින්.
එක පාපයක්වත් කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? මොකද සංසාරේ කවදනම් අපි ආය මිනිස්සු වෙලා උපදින්නද? කවදනම් සංසාරේ මෙහෙම ඉඳගෙන බණ අහන්නද? සත්තු වෙලා උපදින්න පුළුවන්. තිරිසන් ලෝකවල උපදින්න පුළුවන්. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය නිස්කාරණේ නාස්ති කරන්න එපා. පව් නොකර ඉන්නකොට හරි වැදගත් කාරණයක් තමයි පින්නතුනේ ඔය වචනය කියන එක හරි වැදගත්. මම මේ කියන්නේ හෙට ඉඳන් කරන්න ඕන හොඳ. එහෙම කරන්න බැයි නම් ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. පව් නොකර ඉන්නකොට අතිශය වැදගත් කාරණයක් තමයි ඔය කට පරිස්සම් කරගන්න එක. පළවෙනි කාරණය පුරුදු වෙන්න වචනයෙන් අකුසල් නොකර ඉන්න. පැහැදිලිද මං කියන්නේ? වචනයෙන් අකුසල් නොකරන්න තියන්න ඕන පළවෙනි ස්ටෙප් එක පඩිය මොකද්ද? දැන් ඔය මේ පැත්තේ කුණුහරුප කියනවද නැහැ? නැසහතික මහන්න නැතුවද? පළවෙනි පියවර තමයි වචනේ පරිස්සම් කිරීමේ ඔය මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා කිව්වට කේන්ති යනවද නැහැ? දැන් හෙට ඉඳන් මොකද්ද කරන්න ඕන එහෙනම්? කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ඔබ ඇහුවට පුළුවන් ද කරන්න? මට ඉරහඳ වගේ විශ්වාසයි. ඔයත් හැදෙන්නේ. මොකද මේ ජීවිතය හන පළවෙනි බණද? අධිෂ්ඨාන කරගන්න. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කට පරිස්සම් කරගන්න. මිනිස්සුන්ගේ වෛරය ඇති වෙන්නේ වචනේ. එහෙම නැද්ද කියලා ඕනනම් බලන්න පුළුවන්. කොහොමද බලන්න? ඔය යන ගමන් හම්බෙන හැම කෙනාටම තාතෝ කියාගෙන යන්නකො. මිනිස්සුන්ගේ වෛරය මෝරන්නේ මොකෙන්ද? වචනේ. ඒ නිසා බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවර කරගන්න. වචනේ පරිස්සම් කරන්න. කිසි කෙනෙකුට හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. ඇයි මේ තෝ කියලාවත් කියන්න එපා කියන්නේ? පින්නතුනි මෙවුවා අපි දේශනා කරලා නම් කියනවා හිසේ කෙස් ගන්නට. මිනිස්සුන්ගේ හිතවල තියෙන වෛරය පිට වෙන විදිහ දන්නවද? මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න පින්නතුනේ. මොකද අර දැක්කද අර ඊබ්‍රේදර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. කවුද බෙල්ල කපලා තිබ්බේ? අම්මා. ඒ තිබ්බ විදිහට පින්නතුනේ බෙල්ල කපලා වෙන්න බෑ. එහෙම
පින්නතුනේ ඒ වගේ පිහියකින් බෙල්ල කපන්න බෑ එකපාර. මාළු ඔක්කොත් කැපියක දෙකපාර බෑ. එහෙම අතුල්ලලා බෙලි කපන්න බෑ. අර පිහියෙන් කොටලා දෙන්නේ. කොහොමද පින්නතුනේ පණ පිටින් පොඩි එක අරගෙන බෙල්ලට කොටන්නේ? මොකේ තරමද මේ? වෛරයේ තරම සංසාරේ පතාගෙන එන්න ඇති. මෙබැදල කියන්නත් තෝ කනවා කපනවා කියලා. මිනිස්සු මහ මෝඩයි. ඔහේ කට තිබ්බාම කියවනවා. පේනවා දේවා විදවට හැටි. ලොකු මිනිස්සු මේ පැතිවල බොනවද නැහැ? නෑ සහතිකම අහන්න දන්නේ තියෙනද? ඔය බොහෝ පැතිවල මිනිස්සු නෑ මේ පැතිවල නැතුව තියෙනම් මම හිතන්නේ. අතංගේ රියැක්ෂන් වල හැටියට මට කියන්න පුළුවන් අනිත් සේරම පැතිවල වඩා මේ පැතිවල කෙල්ලනවා කියලා. එච්චර බොනවද නෑ? මම මේ පොඩි ළමයි ගැන කියන්න ගියේ. ඔය මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ පැත්තල ගංජා ගන්නවද කොල්ලෝ නෑ? නෑ දැනගන්න අහන්න මට මේවා කියන්න නැත්තම් කියන එක තේරුම් ගන්න. ගහනවලු ගංජා. ඔය මම සහතිකවම හිතුවේ නැතුව ඇති කියලා. එහෙනම් ඉතින් අනිත් ඒවා කරන ගහන්න දෙයක් නෙමෙයි. තරුණ මහත්තුරු දැනගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. මේ පොඩි කොල්ලෝ ඔය මොන හරි නේ මොකහරි උජාව ගංජා ඒ උන්ට තිබෙන මොකක්ද හරියට බත් එකක් කෑව හැකිද? ඔය පොඩි කොල්ලොන්ට ලීටරේ වතුර බෝතලයක් දෙන්න උපුරවලා බොන්න පුළුවන්ද කියලා බලන්න. බොන්න බෑ කැරකිල්ල හැදෙනවා බීවොත් එහෙම. එච්චරවත් ඇඟපත පණ නැහැ. ගහුවොත් එහෙම දෙකට කඩනවා. පින්නතුනේ ඇඹරිහකි දෙප්පේ පොඩි ළමයි. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලන්න දුම්කල පළුවක් හරි තියෙනවා. මොනා හරි තියෙනවා. ඒ කරලා මෙබෙතලත් ඉන්නතර ඔය චුට්ටක් එහාම වුණාම නිකන් ගමකට ගහන්න කතා කරන කොල්ලෝ. ඒ උන් නවතින්නේ ගුටි කාලා කාගෙන් හරි. මරනවා, කපනවා, කොටනවා මේවා තමයි මේ ඔළුවල තියෙන්නේ. මේ තරුණ මහත්තුරු දන්නේ නැහැ. ඒ වෛරය කොහොමද පිරිමහන්නේ? මිනිස්සු කියනවා නේද මරාගෙන මැරෙනවා කියලා. ඕවා ලේසි නෑ පින්නතුනේ. පේනවද අර මරාගෙන මැරෙන හැටි? වෛරය ඇති වුණාම වෛරය පිරිමහන්න පින්නතුනේ ලං වෙලාද උපදින්නේ ඈත් වෙලාද උපදින්නේ? හරි ළඟින් උපදින්නේ පින්නතුනේ වෛරය පිරිමහන්න. ඒ හින්දා වෛරක්කාරයෝ ආය සංසාරයට අරයන් දෙපා. මේ ඉන්න තරුණ මහත්තුරු සේරම කල්පනා කරන්න ඕන මොකද්ද දැන්? මම මගේ ජීවිතේ අපිට කොච්චර අපේ අම්මා තාත්තා එපා වෙලා තියෙනවද? මොනා හින්දාද? කී පාරක් මම්මගේ අම්මට තාත්තට තෝ කියලා තියෙනවද? මේ පැත්තේ දරුවෝ එහෙම කතා කරනවද නැහැ? නැතුව තියෙනවා. අම්මට තාත්තට කොල්ලොන්ට කිසි විලිපලි නැහැ. අම්මට තාත්තට තෝ කියලා බයිනවනේ. දරුවෝ බයිනවා අම්මට වේසි කියලා බයින්නේ නැද්ද? දැන් මේ තරුණ මහත්තුරු ඔහම ඉඳගෙන කල්පනා කරන්න ඕන. මම මගේ අම්මට කී පාරක්
කුණු හරපෙන් බැලලා තියෙනවා. මේ අම්මලා බැනුම් අහපු තරම වැඩිපුරම බැනුම් ඇහුවේ කසාදු ස්වාමියාගෙනුයි දරුවන්ගුනේ නෙමෙයි. පවට පිනට බය නැහැ පින්නතුනේ. මේ තරුණයෝ පවට බය නැහැ. තරුණයෝ හරි මෝඩ වෙලා තරුණයෝගේ ජීවිත අඳුරේ තියෙන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ මේ පව් කොහොමද අපිට සංසාරේ ගෙවන්න වෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න. ඔය ලොකු දේවල් කියන්න කරන්න කලින් ගෙවල් වල වෛරය ඇති වෙන එක නවත්තන්න. ගෙවල් වල අනේක කෙරෙහි තරහව ඇති වෙන එක නවත්තන්න. එහෙම නවත්තන්න නැති වුණාම දන්නවද පින්නද සමහර බල්ලගේ ගෑනු සතා මොකද? බැල්ලි. දන්නේ නැතුව නෙමෙයි ඇහුවේ හොඳේ. බැල්ලියෝ පැටව ගහපුවාම නෑ අර බැල්ලියෝ කියලා කියපුවාම නිකන් ඒක මදි වගේ එකයි. ඔය ඇත්තෝ ලව්වා ගත්තේ. සමහර බැල්ලියෝ ඉන්නවා පින්නොතනේ ගහපු ගමන් පැටව කන්නේ. ඔය මොකද පූසයි ගෑනු සතා පීසිද නැහැ? බැලලි. ඔය මට පීසි කියලාමයි කියන්නේ. බැලලියෝ දැකලා නැද්ද පින්නතුනේ අර පැටව ගහපුවා පැටියගේ ඔළුව කනවා. මම දැකලා දින බැල්ලියෝ පැටිය ගහලා පැටියගේ ඔළුව කනවා. අරගෙන ගිහිල්ලා පස් වලින් වහලා පැටිය හංගනවා. වැදා මහල්ලෙන්වත් කලින් තමන්ගේ ලෙයින් මසින් ජාතක කරන දරුවෝ කනවා. ඒකෙම අනිත් පැත්ත මිනිස්සු. දැකදර පහුගිය දවස්වල මෙල්ලේ හත්ත වගේ පොඩි එකා වෙලක දාලා ගිහින් තිබ්බා. ඉපදෙච්ච ගමන් ඇදලාරන් කොහමද টয়ලට් පෝච්චියට ඔබන්නේ? ඉපදෙච්ච ගමන් ඇදලාරන් ලඳු කැලෑවලට විසිකන්නේ කොහොමද? මොකද්ද මේ පිරිමහන්නේ? වෛරය වෙනදුනේ. දැන් මට කියන්න. වෛරය ඇති වෙන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? මනුස්ස ලෝකෙ වෙනදුනේ. මේ ඇති වෙන හැම එකක්ම විඳවන්නේ කොහෙද? මේ විඳවන්නේ තිරිසන් ලෝකේ. මනුස්ස ලෝකයේ තුල ගොඩ ගහ ගන්නවා. අර කියන්නේ කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් කිනිවේ දැඩිසේ. එහෙනම් හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපෙන්වත් බයින්න එපා පින්නතුනේ. මෙම ආත්මය විනාශ වෙන්න පුළුවන්. පවුල කියන එක පන්සල වගේ තියෙන්න ඕනේ. ගෙවල් දොරවල් වල ඉන්නකොට අනෙක තුල හොඳ ආදරයක් තියෙන්න ඕනේ. දැන් මේ අම්මලා පතනවාද මතු මත්තනම දැන් ඉන්න කසාදු ස්වාමියා ලැබියන් කියලා නිවන් දකින්නකම්? පුච්චේ සේරම ඔළුව අනිත් පැත්තට වන්නෝ. ඉතින් මොන නිවන්ද පින්නතුනේ? කසාදෙත් එපා වෙලා. තාත්තලා පදනවද? දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම්ම ලැබියන් සංසාරේ කියලා. මොකක් හරි තීරණයක් වෙනස් කරන්න ඇහුවොත් එමේ හාමුදුරුවෝ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා පොඩි හාමුදුරුවෝනේ දරුවෝ හින්දා හිටියේ කියලා. ඇත්තද දන්නේ? ඔය ගෙවල් වල මේක ඉස්සරලම පටන් ගන්න ඕනේ ගෙදර.
මේක ඇති කරන්න ඕන ගෙදර කොච්චරවත් ගෙවල් වල කොච්චර තඩි ගහනවද පින්නතුනේ තඩි ගහන කියන්නේ කොච්චර ගුටි දෙනවද කොච්චර ගසනවද ඔය සමහර තාත්තලා ඉන්නවා මේවා අපේ තාත්තලා හොඳට අහගන්න ඕනේ බඳින්න ඉන්න උදවිය විශේෂයෙන් අහගන්න ඕනේ මොකද මේ තරුණ මහත්තුරු බණ අහන කාලේනේ මේ කාලේ ගොඩාක් ඔය තරුණ උදවිය හරියට බණ අහන්න පෙළඹිලා තියෙනවා ගොඩාක් තරුණයෝ විවිධ මත්ද්‍රව්‍ය භාවිතාවන් පවා නවත්තනවා පින් දිදී නවත්තනවා මං ඒ සියලු දෙනාට කියන්නේ මම මෙහෙම කියන්නේ පින්නතුනේ එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ කවුද අරක කියන්නේ තාත්තා ඇයි හැමදාම කෙලලා ඇවිල්ලා අම්මට තඩි ගහනවා කෙල්නගෙන බොනෝ බීලා ඇවිල්ලා කුණුහරුප කියනවලු මේවා මිදෙන්න බෑ මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද මරෙන්න කලින් තේරුම් ගන්න බරපතල අකුසල පින්නතුනේ පිරිමිකමේ තරම කොච්චරද කියනවනම් බීලා අපූර්වට පාරේ විත්‍ය පොලිසියට අහුනත් නොබීපු ගානට පොලිසියට ට්‍රෝක් කරලා යනවා කඩුල්ල පැනපු ගම අර ගෑනු ගති ඉස්මතු වෙනවා වෙන මොකක්ද කිසි පෞරුෂයක් නැහැ මම මේ කියන්නේ බීලා ගෙවල් වලට ඇවිල්ලා බිරිඳට තඩි ගහන මට තව එකක් අහන්න හිතෙනවා ඒකත් තාත්තලාගෙන්ම යහන්නේ දැන් ඔය ඉඳගෙන හිටගෙන ඉන්නකොට හදවතට තට්ටුවක් දාලා මේක කල්පනා කරන්න ඕනේ මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ ගෙදර කුණු හරප කියලා දෙනවද කියලා කොහොමද දෙගමනට වැඩිනේ දෙපාරට වැඩි ඕක කල්පනා කරන්න ඕන එහෙම සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්න ඊළඟට මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බීලා ඇවිල්ලා රඟපාලා තියනවද කාටද මම මේ කියන්නේ තාත්තලාට එහෙම මේ පැතුර නැතුවත් ඇති තුන්වෙනි එක මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බිරිඳට තඩි ගහලා තියනවද ඔය තුනෙන්ම ආඩ්‍ය ප්‍රතිමණ්ඩිත පියවරු ඉන්නවනම් අය හිතන්නවත් දෙයක් නැහැ තිරිසන් ලෝකේ එල්ලගෙන යන්නේ අමුත් තිරිසන් වෙලා උපදින්නේ ඒක බලන්න දෙයක් නැහැ වෛරය පින්නදුනේ කොච්චර වෛරයක් ඇති වෙලා පිපිරලා ඇද්ද අම්මලා කියන්නේ නැද්ද එතකොට පාරේ යනකොට වාහනයකටවත් යට වෙයන් කියලා තරහ අම්මා කොච්චර දරුවෝ ඉස්සරහ තාත්තගේ පැත්තට බැනලා තියෙනවද ඔය ගෙවල් වල තියෙනවා සෞතු වැඩන්නේ ඔක අම්මා තාත්තගේ પરම්පරාවට බයිනවා තාත්තා අම්මගේ પરම්පරාවට බයිනවා කවුරු ඉස්සරහද අපූර්වට ඒ කරලා දරුවන්ට කියනවා මේ අපි කොච්චර දරුවන්ට තාතෝ කියලා කතා කරනවා ළමයිට කියන්නද තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටනම් කියලා කියන ළමයිට කියනවා තොපිට කෙරුවා වැඩිලු ළමයිට කියනවා තොපිට සැප වැඩිලු කියන්නද අනේ අම්මලා තාත්තලා
පුරුදු වෙන්න. පින්නතුනි මම මේ බණ පටන් ගන්න කලින් කියන්නේ කතා කරන්න පුරුදු වෙන්න. වචනේ සංවර කරගන්න පුරුදු වෙන්න. කටක් ඇරියොත් කුණුහරුප ගොඩවල්න කියන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ කුණුහරුප බලන්නද? කට ඇරියොත් එහෙම අර මිනිස්සු වැඩිපුරම පොල් ගහන්නේ ඇයි? පොල් ගහන්න කියන්නේ මේ උයන්න නෙමෙයි. අර අදම සීනිගම එහෙම මෙලගයිනේ මෙහාට. පොල් ගහනවා නේද? මේ තැතිව කිව්වට පොල් ගහලා. ඔය දෑතින් මේ වෙනකොට පොල් ගෙඩි කීයක් කියලා ගහලා තියෙනවද? අරකට කෙලරියම්, මකබෑවියම්, පත්තුවියම්, ඇඹරියම්. මොනවාද කරන්නේ පොල් ගහලා? සෙත් පදනවද නෑ? කියනවනේ පින්නතුනි කකුල් දෙකත් එක කැඩියන් කියලා කියන්නේ නැද්ද? අපූර්වවට පොල් ගහලා කියනවා. අරකාගේ දරුවන්ට පව බලපාන්න ඕන කියලා කියන්නේ නැද්ද? කොහොමද එහෙම කියන්නේ? මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? පින්නතුනි දේවාලවල ගහන පොල් කන්ද? ගහන පොල් කෑල්ලක් ගානේ මොනවාද පිට වෙන්නේ? වෛරය. සීනිගම ගිහින් යහපත පතන්න. අඹරන්නේ නැද්ද මිරිස්? අඹරන්නේ. සම්බෝල වලට නේ මං කියන අර මේ. මොනවාටද? කියනවනේ ගොළුවයන් කියලා කියන්නේ. හොඳට මේක අහගන්න. ඔය කටවල් වලින් කවදා හරි කෙනෙකුට මොකක් හරි දොසක් පතලා තියෙනවනම් හෙන ඉල්ලලා තියෙනවනම් සමහරු කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න බෑ කියලා. මේ පැතිවල එහෙම නැද්ද? මිනිස්සු පතනවනේ පවුල පිටින් නැති වෙයන් කියලා. කවදා හරි පතලා තියෙනවා නම් සත්ත පහකටවත් බය වෙන්න එපා. පතපු හැම එකක්ම අපිට හම්බෙනවා. පින්නතුනි අයහපත පතනකොට අයහපත ලැබෙනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? මේ කියන්නේ නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන. වෛරය කරන එක නවත්තන්න. අපිට ජීවිතේ කවදා හරි කකුලෙන් ඇදපු මිනිස්සු ඇති. අපිරිය කරපු මිනිස්සු ඇති. පවුල විනාශ කරපු මිනිස්සු ඇති. මේ පැතිවල ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නැහැ. මිනිස්සු හරියට කේලම් කියනවා. හරියට පද හදනවා. අර ගිනි තියනවා කියලා කියන්නේ. පින්නතුනේ එක දෙක කරලා කියනවනේ මතක් නැති අපේ ගමේ අහවලා වායි කියලා. ගම්වල රස්සාව විදිහට කරන මිනිස්සු ඉන්නවා. ජීවිතේ කවදාව අනෙකට අයහපතක් කරන්න හිතන්න එපා. ජීවිතේ කවදාවත් අනෙකට දොසක් නගන්න හිතන්න එපා. අපේ අතේ අඩුපාඩුව සමහර විට අපි යන්නේ අනෙකව හදන්න. අර දැක්කද ඔය සමහර ඉස්කෝලවල මට අය කප්පරතොට බණවලට කියනෙකුත් නෑ මම මේක කියලා තමයි යන්නේ. සමහර ඉස්කෝලවල ගුරුවරු ඉන්නවා ඔය අම්මා තාත්තා ගෙන්නනවා පින්නතුනේ. මොකේද ගෙන්නන්නේ?
ගෙන්නලා කියනවා මේ දරුවට වැඩි ඉගෙන ගන්න බෑ එහෙම කියනෝ නේද? වෙන පන්තියකට දාන්න, විශේෂ අධ්‍යාපනයට දාන්න, දොස්තර කෙනෙකුට පෙන්වන්න. එහෙම කියනවා. දවසක් පාසල් ගුරුවරියක් කියනවා ළමයෙකුට, අම්මා කෙනෙකුට මේ අම්මා ගිහිල්ලා දාන්න වෙන පන්තියකට නැත්තම් වෛද්‍යවරයෙකුට පෙන්වන්න දරුවා අධික්‍රියාකාරී. පස්සේ කොල්ලා අහනවා, කොල්ලා කියනවා අම්මට මට පිස්සු නෑ, මට බෙහෙත් ගන්න යන්න බෑ. මං කියන්නේ මේ සමහරු ඉන්නවා මේ අපේ අතේ වැරද්ද තියාගෙන මේ හරි අර මේ පැතිවලත් නැද්ද රම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ඉදුණු පාට අමුවබ. ඉදුණා වගේ හිටියට ඇතුළ බඩු සවුත්තුයි. අර ගුරුවරිය කියනවා දවසක් කොල්ලට ශිෂ්‍යයාට පුතේ මං ඔයාට බෙහෙත් ගෙනාවා. මගේ ඔෆිස් බෑග් එකේ තියෙන හොරෙන් ගිහිල්ලා බීලා එන්න. එන ගමන් තේ බෝතලෙන් මට තේ එකක් දාගෙන එන්න. එතකොට හිතන්නේ තේ එක ගේන්න ගියා කියලා. පින්නදුනේ දවස් 15ක් විතර යනකොට කොල්ලට හොඳයි. අම්මා ගෙන්නලා කියනවා ඕල්ලා මේ හොඳ කෙරුවා කියලා කියනවා. අම්මා කොල්ලෙන් අහන පුතේ උඹ බෙහෙත් බිව්වද? කොල්ලා කියනවා ටීචර් බෙහෙත් ගෙනාවා. ටීචර්ගේ බෑග් එකේ බෙහෙත් තිබ්බේ. ටීචර් මට බොණ්ඩ කිව්වා බීලා එන ගමන් තේ එකක් ගේන්න කිව්වා. මං හැමදාම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දැම්මා. බඩු හොඳයි. කාටද ලෙඩ තිබ්බේ? සනීපයි. ප්‍රශ්නේ තියෙන්නේ කාගාවද? මේ අපි ගාව. මම ඔය අම්මලාට තාත්තලාට කියන්නේ මේ පැත්තේ පොඩි උන් ගේම් ගහනවද නැහැ? ෆෝන් වල ෆෝන් පාවිච්චි කරන මේ පැත්තේ ළමයි නැහැ. නෑ ඇත්තටම අහන්න. බොහෝ පැතිවල මේ ළමයි පින්නදුනේ අර මේ ගේම් ගහන. සමහර අම්මලා තාත්තලා පරාණ බයේ ඉන්නේ ඇයි? මම මේ පොඩි දරුවන්ට කියන්නේ. මම ළමයින්ට කියන්නේ. සත්පුරුෂ දරුවනේ. තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඔය පිළිකාව නවත්තන්න. දැන් කරන්න දෙයක් නෑ අම්මලා තාත්තලා ගෙනල්ලා දීලා ඉවරයි. ඉස්කෝලේ වැඩ WhatsApp එකට නෙමෙයි පින්නතුනේ. ඉස්කෝලේ වැඩ එව්වත් එකයි නැතත් එකයි. අපේ ළමයි තාම ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අපේ ළමයි දන්නේ නැහැ. ඒ හින්දා ඕවට ඇබ්බැහි වෙන්න එපා. කොල්ලෝ පාන්දර 2-3 වෙනකම් ෆෝන් එකේ ලුණු කපන්නේ වයි යකඩ වක් කරන්නේ වයි ඕව නෙමෙයිද බලන්න. බලනවා ගේම් ගන්න. මුස්පෙන්තුකම කියන්නේ කොල්ලෝ නැගිටින්නේ උදේ 10ට විතර. මේ පැතිවල ළමයි එහෙම නැතුව ඇති මං කියන්නේ අනිත් පිට පැතිවල ළමයිගේ හැටි. නැගිටින්නේ බුදිය ගන්න කොට උරේ හොදනවා. මං තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ බෙඩ්ෂීට් එක ලැජ්ජන තුතේ එක බීලා කෝප්පේ පුඩු යටින් තියලා යනවනේ. බත් කාලා කොල්ලෝ පිගාන හොදන්නේ. අපුරුවට කලිසම ගලවලා දොරුඩින් දානවා. මොන පෞරුෂයක්ද? හැන්දෑවේ 6-7 වෙනකොට ඔය මොකෙක් හරි 10 පදුරාවන්න එකේ කෝල් එකක් දෙනවා කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. යනවා. කොල්ලොන්ගේ ජීවිතේ තියෙන ඔච්චරයි. පෞරුෂයෙන් හීන පරපුරක් ඉන්නේ.
මගේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ තරුණයන්ට කියන්නේ අවුරුදු 25ක් වෙලා චේන් පොටක් තියෙනවද? බ්‍රේස්ලට් එකක් තියෙනවද? වෙනතුනේ ගෙදර වැසිකිළියට තහඩුව තියලා දෙපැත්තට රීප්ප ගහලා ගෙදර කොල්ලෙක් ඉන්නවා අවුරුදු 20ක 25ක කුස්සිය ලෑලි ගහලා ඉදිරියවලි මොකක්ද මේ තරුණයන්ට වෙලා තියෙන්නේ? තරුණයෝ ඔහොම වෙලා බෑ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ ඔය එක එක්කෙනා පස්සේ අනේක පුතේ නවත්තන්න. ඔය මේ අවුරුදු 14 15 පැටව පින්නතුනි මේ කොල්ල බීඩි බොන්නේ පොඩි ළමයි අපූර්වට බීඩි ගොඩවල් බොනවා. ගන්ධස්ථාර බෑ මේ කොල්ලොන්ගේ ඇඟවල් කෝටු කෑලි වගේ රෙද්දක් ඇඳට පේන්න ඇඳලා දෙන්න කියලා. කොහේ පෞරුෂයක්ද? මොකෙක් හරි එක ගංජා බොනවා කුඩු ගන්න මේ පොඩි උන් හරියට පෙති බොනවා. මං ඒ දරුවන්ට කියන්නේ දැන් ඉතින් හොඳක් කියන්නේ තරුණයෝ බොහෝ පිරිසක් කියන දේ අහනවා. ඒ කියන්නේ මං කොහේ හරි බණකට ගියපුවාම ඔය මට හම්බෙනවා හමුදුරනේ අපි දැන් නවත්තලා දෙන්නේ. අපි දැන් හැදිලා ඉන්නේ. හමුදුරන්ට පිං සිද්ධ වෙන්න. හමුදුරනේ මං දැන් වැඩට යනවා. හමුදුරනේ මට දැන් කෑම කන්න පුළුවන්. කොල්ලෝ කන්නේත් නැහැ. අර බෝන් ඔබඩේ උන් නාන්නෙත් නැහැ. වෙල්ලේ. ගේ අස්සෙම ඉන්නේ. මම මේ තරුණ දරුවන්ට බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් හරි ආදරෙන් කියන්නේ ඕක නවත්තන්න. කාගේවත් බයිසිකල් පස්සේ නැගලා යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න. කොච්චර දරුවෝ ඉන්නවද ගෙවල් වලට වද පොරාල්වල සල්ලි ඉල්ලන. හොඳ අභිමානයක් හොඳ පෞරුෂයක් තියාගන්න. මොකද එහෙම පිරිසක් අපිට ඕනේ. ඕව නැතුව කොහොමද පින්නතුනේ නිවන් දකින්නේ? ඕව නැතුව කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? එනිසා සත්පුරුෂ දරුවනේ හොඳට මහන්සි වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න ඕනේ. ඔය සමහර කොල්ලෝ ඉන්නවනේ දලක් සුද්ධ කෙරුවත් කීයක් හරි අරගෙන මොකද කරන්නේ? මේ කුඩු පැකට් එකටම නැහෙන පැටවු ඉන්නවනේ නැද්ද? ගේදොර කොල්ලෝ වුණාම වගකීම් දරන්න ඕනේ. අවුරුදු 24යි කන්නේ ගෙදරින්. අවුරුදු 24 අඳින්න අරන් දෙන්න ඕන ගෙදරින්. කොල්ලෝ නම් ඕන එක. ඔය කසාද බඳපු දරුවෝ ඉන්න තාත්තලා මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. දරුවට මස් 500ක් අරගෙන යන්න. බිතර ගෙඩිය. චීස් කෑල්ල. මොකවත් නැහැ. බොන සිගරට් කන්දේ වුණාට. ඔය කවුරු එක්ක ගහවලා මොන සමහර ගෙදර යනකොට බිරිඳ උයලා තියන්න ඕනේ නැත්නම් ගසනවා අල්ලගෙන. පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේ ඔය විදියට ඉන්න නෙමෙයි.
මිනිස්සු වෙලා ඉපදුනේ ওই විදිහට ජීවත් වෙන්න නෙමෙයි. මේක පවුල තුල හොඳට හදා. මේ බෙදෙල ඉන්නවද රට යන තරුණයෝ ඉන්නවද? සමහර ළමයි ඉන්නවා. අම්මලා අපිත් එක්ක ගියා. හාමුදුරනේ කොල්ල අවුරුදු 4ක් රට ඉඳලා ලුවාවේ. එක රැක් බත් කටක් කවා ගන්න බැරි වුණාලු. ඇයි? ගම්වල කොල්ලොන්ට අවුරුදු ආයේ කවුරු රට ඉඳන් ආපුවාම රට ඉඳන් එන මෝඩ කොල්ලෝ මොකද කරන්නේ? සිගරට් කාටුම් පිටින් ගේන්නේ කාටද? අනේ අම්මට මොනවාද ගේන්නේ? එන ගමන් ඩියුටි ෆ්‍රී එකෙන් උස්සගෙන එන්න අරක්කු බෝතල්. පුදා ඉඳන් ඔය මොහොතක් අයින්ද ගිහිල්ලා ගමේ උන් එක බොනවා. අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාපන්කෝ එකට. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නද? කවද්ද පුතේ අන්තිමට අම්මයි තාත්තයි එක්ක බත් කෑවේ? මම පියවරුන්ගෙන් තාත්තලාගෙන් අහන්න. බිරිඳ දරුවොත් එක්ක ගෙදර බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය එක එක්ක බොණ්ඩ යන්න එපා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් යන මිනිස්සුත් එක්ක නේ කොල්ලෝ අපි දැකලා තියෙනවා. හන්දෑ වෙනකොට යන්නේ රෑ ගෙදර එනකොට 10යි 11යි 12යි. අම්මා තාත්තා දරුවෝ එකට ඉන්න. අම්මා තාත්තා දරුවෝ හොඳට ඉන්න. මොකද සංසාර ගමන අපි එකට කෙලවර කරන්න ඕනේ. මේ තරුණ මහත්තුරුන්ට තව එක යෝජනාවක් කරනවා. පින්නතුනි ඔය පන්සලට එන්න මම මේ තරුණයන්ට කියන්නේ ඇවිල්ලා බෝමලු අමදින්ට අතුගාලා දාලා යන්න. මේ දහම් පාසලක් තියෙනව නේද? ඔය මේ පොරල්ලනවද සිසනායකමට නැහැ. නැතු ඇති. බොහෝ දහම් පාසල් තියෙනවා. දරුවෝ දහම් පාසල් එවන්න ඕනේ. ගෙදරින් වයින් කරලා හැමවන්නේ දහම් පාසල්. දවසක් පොඩි එකෙක් මල් වට්ටියක් අරගෙන එනවා. මම ඇහුවා ඒ බුදුහාඳුරන්ට පුදන්න නෙමෙයි. මොකටද? අර මල් ගෙනීමට ලකුණු දාගන්න. විත්‍යක්වත් නැහැ. සංසාරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අම්මා තාත්තා දරුවෝ පන්සලට එන්න මන් දැකලා තියෙන අපේ සුබෝධ හාමුදුර අනන්තවත් මැෂින් එක එල්ලගෙන තනකොළ කපනවා. අය මොකද මේ කප්පරතට කොල්ලෝ නැද්ද? පන්සලට එන්න මාසයකට 7-8 ගමනක් එන්න බොමලු අමදින්න බින් සිද්ධ වෙන්නේ නැද්ද? මම මේ තරුණයන්ට කියන්නේ චෛත්‍ය මලු අමදින්න ඔය නිකන් කොහරි වරුවක් බෝට්ටුවක් කොට වෙලා ගංජා සුරුට්ටුවක් බොන වෙලාවේ ඇවිල්ලා හෙට පෝය නම් අද පන්සලට එන්න. කප්පරතොට කොල්ලෝ කවදාවත් ඇවිල්ලා මේ බණමඩුව හොදලා තියෙනවද? ඇයි ඔව කරන්නේ නැත්තේ? සමහරු පන්සල් ඉන්නේ හාඳුරු දිහා බලලා. සමහරු කියන හාඳුරු
අපිත් එක්ක කතා කරන්න. පින්නතුනි පන්සල් වල හාමුදුරුවෝ නෑ රිසෙප්ෂන් එක වගේ එන මිනිස්සු පිළිගන්න. මෙහෙත් ඉන්නවද ලඟුන්ගේ අස්සේ ආපුවාම ඕව ගාන රින්ගන මිනිස්සු ඉන්නවද නැහැ. සමහර පන්සල් එන්නම කාක් කියාගත්තම මොනවාද කන්න තියෙන්නේ කියලා බලාගෙන. මෙහෙ නන් නැතුවද එහෙම. බුලත් විතර හරි අහනව නෑවිල්ලා. ලැජ්ජ නැද්ද එහෙම. ලඟුන්ගේට අඩිය තියන්නේ මෙවුණ මේ දැකපු ඉඳ මම මේ කියන්නේ යන්නේ නකොට හිමීට අඩිය තියන්නේ ඇයි? හොඳට මතක තියාගන්න. එක දායකේ හාමුදුරුවන්ගෙන් අවසරෙන් තොරව ලැබුම්ගේ ඇතුළට අඩිය තියන්නේ. ඒක මොකක්ද? ලැජ්ජ නැද්ද අනුන්ගේ ගෙවල් අසරින් ගන්න? ඒවා සාර ධර්ම. සමහර වටෙන් යනවා. ওই ගෙවල් වලක් තියෙනවනේ පිළිකණු වලින් ගොඩ වෙනව නේද ගිහිල්ලා. නන්දේ මාමේ කියාගෙන පිටිපස්සෙන් ගොඩ වෙන්නේ. කතා කරලා යන්න පුරුදු වෙන්න. කප්පරතොට දායකයන්ට තව යෝජනාවක් කරනවා පුළුවන් නම් කරන්න. මේ තරුණ මහත්තුරු මේවා ඉදිරිපත් වෙන්න ඕනේ. පින්නතුනි මේ කාලේ මිනිස්සු බණ අහනවා පොරකක. ශාසනයේ සමෘද්ධිය ධර්මයේ ආශ්චර්ය නෙමෙයිද? ඒක මේ කත්නෝරුවේ සිරිදම්මගේ හපංකමක් නෙමෙයි. මේ තමයි ධර්මයේ ආශ්චර්ය. මාසෙකට දෙපාරක්වත් තරුණයන් සංවිධානය වෙලා පන්සල් එන්න. මලු පෙත්මන් අමදින්න. ලොකු හාමුදුරුවෝ කරන කාර්ය කර්තව්‍ය පේන්නද? අද මේ පන්සල මෙහෙම බැබලෙනවා නම් බැබලෙන්නේ කවුරු හින්දාද? ලොකු හාමුදුරුවෝ හින්දා. බලන්න හොඳ දක්ෂ පක්ෂකම් තියෙන ගෝලයෝ දෙන්නෙක් නේ. අපේ අම්මලාට තාත්තලාට පුළුවන් ද ඔහොම ළමයි හදන්න? අපේ බඩෙන් හදපු දරුවත් ඔහොම හැදියාගෙන. ලොකු හාමුදුරුවෝ. පින්නතුනි කප්පරතොටට ඉන්න ඇත්තු වගේ පොඩි හාරලා දෙන්නේ. අනක් තියෙනවා බණක් තියෙනවා. හොඳ දක්ෂයි. දැන් මේ මගේ මේ දිනේ ගත්ත හැටි දන්නවද? නැත්නම් බණ පහක් වෙනයි. මගෙන් අහනවා කොහෙද බණ තියෙන්නේ කියලා. දික්වැල්ලේ පහට කිව්වා 7ට ඉවර කරන්න. එහෙනම් එහෙ 5ට කියලා 6ට ඉවරලා මෙහෙට 7 වෙද්දී යන්න ඕන කියලා මගේ දින පොතේ ලිව්වා. වැලිගම පළවෙනිද 7ට බණ කියලා. මිනිස්සෙක් එහෙම දිනයක් ගණ්ඩාවන 2027 අප්‍රේල් වල අය දින තියෙන්නේ. දවසට 1යිනේ. වෙනදනේ මහා සංඝයාගේ තියෙන ආනුභාවය. වැලිගමින් 25කට 30කට වැඩියෙන් කතා කරා. මොකටද? බණ කියවන්න. මෙහෙ එනවා කිව්වට පස්සේ මං කිව්වා මෙහෙට එනවා ඉතින් මෙහෙට එන්න කියලා. බෑ අපේ පන්සලෙත් එකක් කියන්න ඕනලු. ඒක නම් ඔය බණ කියන්න තියෙන උමනාව නෙමෙයි කලස් පෙන්වන්න තියෙන උමනාව. මෙව්වගේ ඉන්නවා පද හදන මිනිස්සු. හාඳුරු උදේට කෑවත් දවල්ට කෑවද ඌව මොකවත් හොයන්න. මොකක් හරි දෙයක් වෙච්ච ගම ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. එච්චරට තදියම. තව සමහරු ඉන්නවා කියනවා හදනවා ඉවරයක් නෑලු. ඔය සමහර තරුණයෝන්ගේ තියෙනවා ලොකු ඊර්ෂියාවක් පන්සලත් එක්ක. දැන් අර
මම මේවා දේශනා කරේ පින්නතුනේ. අපි මොන මට්ටමින් හරි අවසානයේ විඳින්න ඕන එකක් තියෙනවනේ. ඒ තමයි ජරාවයි ව්‍යාධියයි අවබෝධ කරගන්න. හෙට ඉඳන් එක අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. රවට්ටන්න, වංචා කරන්න, පෙලන්න, ලැජ්ජාවට පත් කරන්න. ගෙවල් වල හොඳට ඉන්න. අම්මා තාත්තා දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. පින්නතුනි අද උදේ දෙවනුවර රජමහා විහාරේ ධර්ම දේශනාව. අද දවසම මේ පැත්තේ එක අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා. හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම ගෙදර ඉන්නවලු. ඉස්සරහට යනකොට ලොකු එකක් ෆෝන් එක දාගෙන මගේ බණ අහනවලු. කාමරයට යනකොට පොඩි එකා ඒත් එහෙමලු. හාමුදුරුවනේ වෙන මොකවත් ඕනේ. වෙනදා රෑ 10ට එක්කෙනෙක් එනවලු, 12ට එක්කෙනෙක් එනවලු, තව කොල්ලෙක් එනකොට පාන්දර 4යි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ. ස්ත්‍රී ධූර්ත වෙන එක, සුරාවේ ධූර්ත වෙන එක. අර මේ පැතිවල අනියම් සම්බන්ධතා තියෙනවද නැහැ? දන්නවද අනියම් සම්බන්ධතා කියන්නේ මොනවද කියලා? මං කියලා දෙන්න. කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ගාවට යන එක ඒවට අනියම් කියලා කියන්නේ. කසාද එක පිරිමියෙක්වත් ඉන්නවද කසාද බිරිඳගෙන් තොර වෙන ගැහණු කෙනෙක්ගේ නිරෝධක් නොදකමු. කප්පරතොට පැත්තේ ඇති මං කියන අනිත් පැත්තේ වල හරි අඩුයි එහෙම. කසාද බිරිඳ ඉන්නකොට වෙන ගැහණු පස්සේ යනවා නම් ඒකට මොකද්ද කියන්නේ? සමහරව ඉන්නවා වෙනතුනේ දැන්. මන්ද ඇත්තද දන්න බන්ධනාගාරවල ඉන්න කොල්ලෝ කියන්නේ. ඔය මේක කියලාම දාන්නද මම? මේ පැතිව ලෝක වැඩි. මම මාතර බන්ධනාගාරේ බණකට ගියානේ ඒකෙන් දැනගත්තේ. අනුන්ගේ පවුල් කඩන්න එපා. තාවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. අම්මලා විදිහට තාත්තලා විදිහට මොකද පින්නතුනේ ඔව්ව ගෙවන්න වුණාම එන පව් පින්නතුනේ අප්පා කොහෙ ගෙවලා ඉවර කරන්නද? ප්‍රේත ලෝකේ ඉපදුනහම සරව සොටු සෙම අනුභව කරන්න. වතුර ටිකක් බී ගන්න බෑ කල්ප ගාන. තිරිසන් වෙලා ඉපදුනහම කොච්චර දුක් විඳින්න ඕන. මිනිස් වෙලා ඉපදෙන්නේම සබ්බ පාපස්සා කරන සියලු පව් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා තරුණ මහත්තුරු මේ දරුවෝ හෙට ඉඳන් පුරුදු වෙන්න. වෙනතුනේ දැන් ගොඩක් තරුණයෝ කියන්න හරි සතුටුයි ධර්මයේ ආනුභාවය ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඔය හරියට දැන් වත පිළිවෙත කරන මම තරුණ මහත්තුරුන්ට පොඩි වැඩක් කියන්න මේක හෙට ඉඳන් කරන්න. ඔය පාරවල් දිහා ඉන්න තරුණයන්ටත් එක්ක කියන අගුපිල් ගානේ ඉන්න කොල්ලොන්ට හෙට උදේ ඉඳන් බුදුහාමුදුරුවන්ට බුද්ධ වත කරන්න. ඔය තියෙන ප්‍රශ්න සේරටම උත්තර දෙනවා. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් තියන්නකෝ. බැරිද මේ කොල්ලොන්ට කරන්න බැයිද?
ඕක මහ දෙයක් නෑ. මොනවාද අර ගෙවල් වල වීදුරු බඩු තියෙන එකට කියන්නේ? අල්මාරි නෙවෙයි, කැබිනට්, පැන්ට්‍රි කබඩ් දෙව මෙව්වනේ. ඔය වගේ තියෙනවා පොඩි වීදුරු. පීරිසි කෝප්පයක් හරි කමක් නෑ. අද ගිහිල්ලා මේ තරුණ දරුවෝ ඒක ගන්න. හෙට උදේ නැගිටලා ඔකට ටැප් එකට අල්ලලා වතුර ටිකක් පුරවන්න. බුදුහාමුදුරුවෝ ගාවින් තියන්නකෝ. තියලා අත් දෙක නලලට ගන්න. ඔච්චරයි. මුළු ආත්මයම නිමෙනව පින්නතුනි. සංසාරේ කවදානම් ආය බුදුහාමුදුරුවන්ට පැම් පූජා කරන්නද? මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. හිත නිමේ. අය මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් වරදින්නේ. අය මේ තරුණ මහත්තුරුන්ට පෙන්නතුනේ බුදුහාමුදුරුවන්ට මේ පූජා කරන්න. අසංකේයව කල්ප ලක්ෂ 4ක් නිකලස් නිකලල් අපි වෙනුවෙන් පාරමිතා පුරබුත්තමේ දෙවිවරු බලාගෙන ඉන්නේ කවුද මේ මෙහෙම කරන්නේ? හෙට ඉඳන් සති 3ක් කරන්නකෝ. අකුසල් සිතුවිල්ලක්වත් එන්නේ. කවදාවත් වරදින්නේ. සමාජයේ ඉන්නකොට ඕන තරම් එන්කේ හාමුදුරුවෝ කියු බෙදෙට ඉන්න බෑ අපිට. තරහකාරව වැඩි අපිට කේන්ති ගස්සනවා අවුස්සනවා අපිට නිදහසේ ඉන්න දෙන්නේ. පින්නදිනෝ ඈත්තන්ට විතරක් නෙමෙයි අපිටත් එහෙමයි. මම බලාගෙන ඊයේත් මොකෙක් හරි කොල්ලෙක් මට බයිනවා කත්නෝරුවේ නිගණ්ඨයා කියලා. ඔය බයිනෝ. ඔය සල්ලි දීලා සමහරු එහෙම කරනවා. ඇයි? පින්නදින ආගම් ભેදකින් තොරව බණ අහන්න එනවා. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. වැල්ලවත්තේ බණක් තියෙනවා. කවුද සංවිධානය කරන්නේ? මුස්ලිම් මිනිස්සු. මේ රෙකෝඩ් කරන පල්ලියක බණක් තියෙනවා. ෆාදර්ස්ලා සංවිධානය කරන්නේ. කතෝලික පින්නතුන් කතෝලික තරුණයෝ බණ අහනවා. කතෝලික තරුණයෝ මට කියනවා හාමුදුරුවනේ ඕවට කොහෙන්ද ජාතිය? ඕවට කොහෙන්ද ආගම? කතෝලික තරුණයෝ දිවුරලා කියනවා හාමුදුරුවනේ දැන් මං කේන්ති ගන්නෙ නෑ. මං කිසි කෙනෙකුට බනින්නේ නෑ. හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න මං කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ. ජපානයේ ඉන්න මේගමේ කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ වෙනද හරියට අර යාළු වෙලා ඉන්න කෙල්ලට බැන්නලු කුණු හරපෙනුත් එක්ක දැන් ගානක් නෑලු. දැන් හාමුදුරුවනේ නිමිලා ඉන්නේ. ධර්මයේ ආනුභාවය ධර්මයේ ආශ්චර්ය මේවා දරා ගන්න බැරි සමහර මේ ඔය පොඩි කොල්ලෝ හරියට දොස්පරොස් කියනවා මේ අපිට මොන වැරද්ද කරනවද? ඔය ඇත්තෝ ගැන කවර කතාවද වෙනදුනේ? මේකේ හැටි එහෙම තමයි. නින්දා වෙනවා, අපවාද වෙනවා, මිනිස්සු බනිනවා, මිනිස්සු අපි අවුස්සනවා. අකම්පිත වෙන්න හෙල්ලෙන්න එපා. කේන්ති ගන්න එපා. අනේකට කටක් කරලා බනින්න එපා. වෛරය, ක්‍රෝධය නැති කරන්න. මොකක් හරි වුණාම අපිට කවුරුවත් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං.
අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. අපිට අපේ ධර්මයෙන් තොර සරණක් නැහැ. ඒ මත ජීවත් වෙන්න මම ආශිර්වාද කරනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය තරුණ මහත්තුරුන්ට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මම ආශිර්වාද කරනවා අපේ තාත්තලාට කියන අන්තිම වතාවට සත්පුරුෂ පියවරුනි, මෙතෙක් කල් කරපු මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඕක හෙට ඉඳන් කරන්න එපා. බොන එක නවත්තන්න. අඬදබර වෙන එක නවත්තන්න. දරුවොත් එක්ක දරුවන්ට කියන්න මගේ දුවේ මගේ පුතේ කියලා හරි ආදරෙන් ඉන්න. එකට එක කියන එක ගෙවල් වල නවත්තන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා. හරි හොඳට ඉන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේ අම්බලාට තාත්තලාට මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. මම ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වල තියෙන අකුසල් දුර වේවා. හිත්වලට එන වැරදි සහගත සිතුවිලි නැත්තටම නැති වෙන්න ඕනේ. තරුණ මහත්තුරුන්ට මේ තරුණයන්ට කවදාවත් වරදින්න එපා. කවදාවත් රැවටෙන්න එපා. කවදාවත් මුලා වෙන්න එපා. කවදාවත් වංචාවලට අහු වෙන්න එපා. ඔය ජීවිතේ කැස්සක් හෙම්බිරිස්සාවක්වත් නැතුව අනාගත ලෝකේ අභියෝග ජය ගන්න නිරෝගී සම්පන්න ජව සම්පන්න බල සම්පන්න තරුණ ප්‍රජාවක් බිහි වේවා. ඒ සඳහා අපේ දරුවන්ට දලදා හාමුදුරුවන්ගේ ශක්තිය ලැබේවා. සත්පුරුෂ තරුණ දරුවනේ හෙට ඉඳන් බුද්ධ වත හොඳට කරන්න නිසකයෙන්ම ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා ඇති. සාදු සාදු සාදු.